ChatGPT 5 කියන අලුත් thinking model එකට හරියට prompt කරන විදිය විනාඩි 1මාරට අඩු කාලයකදී කියා දෙන්නයි යන්නේ. ChatGPT ඉස්සර models වලට වඩා වෙනස් දැන් මේක අපි කියන thinking model එකක් කියලා. ඒකට ටිකක් deep think කරලා ඔයාලට ලබා දෙන්න පුළුවන්. free account පාවිච්චි කරන්න පුළුවන්. මේ prompt technique එක use කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි Claude Gemini වගේ වටත් මේ වගේ හුවට ප්‍රශ්නයක් නැහැ. මේකේ ප්‍රධාන කොටස් 6ක් තියෙනවා. ඒ තමයි role, task, context. ඊළඟ reasoning, format, stop condition. පළවෙනි තමයි role එක. මේ වගේ AI models වලට විශාල පරාසයක ක්‍රියා කරන්න පුළුවන්. ඒගොල්ලෝ විද්‍යාඥයෙක්, ඉතිහාසඥයෙක්, business promoter කෙනෙක් විදිහට. අපි දැන් කියනවා ඔයා මොන විදිහට ක්‍රියා කරන්න ඕනද? You are an expert startup mentor who can suggest profitable ideas කියලා. දෙවෙනි එක තමයි context. සල්ලි කීයක් තියනවද? ඒ වගේ ඔයාගේ සන්දර්භයක එතන කියන්න පුළුවන් I need to start business with less than 500,000 rupees in Sri Lanka කියලා. ඊළඟ task එක හරියට එයාගෙන් ප්‍රශ්නයක් අහන්න. Give me 10 AI based startup ideas with description. මේ reasoning ඔයාට ඕනේ නම් දැන් සාමාන්‍ය shallow උගක් නිකන් ඇහුවොත් එහෙම එයා දෙන්නේ shallow ටක් ගාලා උත්තරයක් දෙනවා. නමුත් මේ ChatGPT වගේ අලුත් models වලට පුළුවන් deep think කරන්න. මම හිතන්නේ free version එකෙත් යම් ගාණක් ඔයාලට ප්‍රොම්ප්ට් ලැබෙනවා. ඒවා කියන්නේ think deeply before answering. ඒවා ටික වෙලාවක් අරගෙන තමයි ඔයාලට ආන්සර් එක දෙන්නේ. Format give these in tables කියන්න පුළුවන්. stop after 10 ideas කියලා. මොකද දැන් අර think deeply කරන නිසා මෙයා සමහර 500ක් විතර හොයන්න ගියාම ඔයාලට මුගක් වෙලා නැහැ. 10 best ideas ගන්න. දැන් සම්පූර්ණ prompt එක මේ විදිහට කියවෙන්නේ. ටිකක් දිගයි. හැබැයි ඒක ගහපුවාම මේ වගේ සම්පූර්ණ විස්තරාත්මකව table එකක් ගහලා මේ idea එක මේ වගේ සම්පූර්ණ විස්තරාත්මක එකක් එනවා. මේ prompt එකම අපි Claude එකේ ගහුවා. ඒකෙත් ඒ වගේම මොඩල් එකක් තියෙන අනිත් අයට වඩා 100%ක් හරියට ChatGPT 5 පාවිච්චි කරන්න කෙනෙක් වෙනවා නම් මේ prompt එක ගන්න. විද්‍යාර්ථීව බලා ගන්න, අපිව like කරලා follow කරලා තියාගන්න.